හැමෝටම සුබම සුබ දවසක්. ගොඩක් ආදරෙන් අදත් මගේ channel එකට ආවා. ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මට අද කතා කරන්න පුංචි කතාවක් තියෙනවා. ඉතින් මම හිතුවා vlog එකක් විදිහට මේක කරනවට වැඩිය මට හිතුණා මගේ හිතත් චුට්ටක් හදාගන්න ගමන් ඔයාලට චුට්ටක් කතා කරලා ඔයාලගේ හිතත් හදන්න ඕනේ කියලා. මොකද මේ ලෝකේ අපි වැඩියෙන්ම කරන්න ඕනේ හොඳම දෙයක් විදිහට මම හිතනවා කෙනෙක්ගේ හිත හදන එක. මොකද හිත කඩන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි හිතක් හදන්න ගොඩක් අය කැමති නැහැ. මං හිතුවා ඔයාට පුංචි දෙයක් කියන්න. ඉතින් ඒක ඔයා කැමති නම් කරන්න. ඉතින් අකමැති අයට නොකර ඉන්නත් පුළුවන්. කැමති අය පුළුවන් නම් චුට්ටක් ඔයාගේ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාව බලන්න. ඉතින් අපි හැම දවසකම උදේට මූණකට සෝදලා අපි කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපි පිරිසිදුවට පිළිවෙලට ඉන්නවද කියලා අපි බලනවා. ඉතින් අපි අපිවම ලස්සන කරගන්නවා. ඉතින් මම කියනවාට චුට්ටක් ඔයා කණ්ණාඩියෙන් බලන වෙලාවට ගිහින් ඔයා දිහා බලන්න. කණ්ණාඩියෙන් ඔයාව දකිනකොට ඔයා ගැන මොන වගේ හැඟීමක් ඔයාට දැනෙනවද? හොඳට හිතලා බලන්න. ඔයාට හිතුණද ඔයා හරිම වාසනාවන්තයි? එහෙම නැත්නම් ඔයාට හිතුණද මං හරිම පව්කාරයි, කරුමක්කාරයි, මං හරිම අවාසනාවන්තයි කියලා? මං හිතනවා මං කීව ඒ මුල්ම හැඟීම හිතෙන්නේ නැත්තේ චුට්ටම චුට්ටි දෙනාට විතරයි. ඉතින් ටිකම ටික දෙනෙක්ට විතරක් ඔන්න ඔය හැඟීම හිතෙන්නේ නැති. ඉතින් ඊතුරු අනික් හැමෝටම හිතෙන්නේ නැත්තේ මං කිව්ව අනික් හැඟීම් ටික. මං පව්කාරයි, මං කරුමක්කාරයි, මං අවාසනාවන්තයි, මං දුක් විඳින්නම ඉපදිච්ච කෙනෙක්, මං උපතින්ම හරි අවාසනාවන්තයි. ඔන්න ඔය හැඟීම් වලින් ගොඩක් අය මානසිකව කායිකව වද විඳිනවා ඇති. මං ඔයාට කියනවා ඔයා ඇයි ඔයා ගැන එහෙම හිතුවේ කියලා. ඔයාට ඔයා ගැන එහෙම හිතුනම එහෙම හිතෙන්න හේතුවත් ඔයාම තමයි. ඉතින් ඒ හේතුව මොකක්ද කියලා කියනවනම් ඔයා මීට කලින් අතීතේ මීට ගොඩක් ඉස්සර ඔයා කරප කියපු හැම දෙයකම ප්‍රතිඵල නිසා තමයි ඔයා අද ඔය විදියට ඔයා ගැන තීරණයක් ගන්නෙ. ඒ කලින් ගත්ත තීරණවල ප්‍රතිඵල විදියට තමයි ඔයාගේ ජීවිතය අද දුකක් බවට පත් වෙලා තියෙන්නේ. ඔයා ගත්ත වැරදි තීරණ නිසා අද ඔයා ඒ වැරදි තීරණ ගැන පසුතැවෙනවා ඇති. ජීවිතේ ගැනම දුක් වෙවි ඔයා ජීවත් වෙනවා ඇති. සමහර විට කරන්න දෙයක් නැතිකමට ඔයා ජීවත් වෙනවා ඇති. මැරෙන්න බැරි කමට ඔයා ජීවත් වෙනවා ඇති. වෙන හැරෙන්න මගක් නැතිකමට ඔයා ජීවත් වෙනවා ඇති. ඔයාට මතකද අපිට මමත් ඇතුළු අපි හැමෝටම ඒ ලස්සන තරුණ කාලේ අපේ ජීවිතය ගැන කොයිතරම් ලස්සන හීන තිබ්බද? කොයිතරම් ලස්සන බලාපොරොත්තු වලින් අපි හිත පුරවගෙන අපි ජීවිතය ගැන හීන මැව්වද? ඉතින් ඒ ලස්සන හීන අපි පාට කරගත්තේ ලස්සන පාට වලින් නෙමෙයි කියලා මම ඔයාට කියනවා. අපි ඒ හීන අපි හරියට පාට කරගත්තේ නැහැ. අපි ඒ දැකපු හීන අපි ගත්තේ වැරදි තීරණ මත, වැරදි පුද්ගලයන් මත. අන්න ඒ නිසා තමයි අද අපි හැමෝම දුකින් ජීවත් වෙන්න හේතුව. අපි බුද්ධිමත්ව කල්පනා කරලා ගොඩාක් දුරදිග හිතලා එදා ඒ තීරණ ගත්තනම් අද ඔය දුක් වෙන කවුරුත් අද දුක් වෙන්නේ නැහැ. කාගේවත් ජීවිතේ අපායක් වෙන්නේ නැහැ. ඉතින් මේ වෙනකොට අපි ගත්ත තීරණ නිසා අපි හැමෝම දුක් විඳිනවා. අද වෙනකොට අපි කාටවත් ඒ තීරණ වෙනස් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් අපි මේ ගත්ත තීරණ නිසා ජීවිත කාලෙම මේ විදිහට දුක් විඳිනවද? එහෙම නැත්නම් මේ දුක කොයි විදිහකින් හෝ අපි නැති කරගෙන ජීවිතේ ජය ගන්න උත්සාහ කරනවද? ජීවිතේ සාර්ථක කරගන්නවද? එහෙම නැත්නම් හැමදාම මේ දුක විඳලා නිකමෙක් විදිහට දුකින්ම ජීවත් වෙන මිනිසෙක් විදිහට ඉඳලා මැරිලා යනවද කියන එක ඔයා තීරණය කරන්න. මං ඔයාට ගොඩක් ආදරෙන් කියනවා. ඉතින් මම කැමති සතුටින් ඉන්න. ඒ වගේම මම දන්නවා මම වගේම අනික හැමෝමත් ආසයි ජීවිතේ සතුටින් ඉන්න. ඉතින් සතුටින් ඉන්න ආස කරන ඔයා දුක් විඳිනවා නම් අද වෙනකොට අනේ ඔය දුක හැමදාම ජීවිතේ තියාගන්න එපා. මං කැමති ඔයාලා හැමෝම සතුටින් ඉන්නවට. ඉතින් එහෙමනම් ඔය දුක කියන දේ චුට්ටක් මොහොතකට පැත්තකින් තියන්න. ඔය දුක පරාජය කරන්න. ඔයාගේ ජීවිතේ
ඔයා ගැන අඩුතක්සේරුව හිතන එක නවත්තන්න. ඔයාව අවාසනාවන්තයි, කරුමක්කාරයි, පව්කාරයි, කාලකන්ණී කියන හැඟීම් ටික නවත්තන්න. මේ දැම්ම. ඔයා කවදාවත් ඔයා ගැන එහෙම හිතන්න එපා. ඔයා කාලකන්ණී නැහැ. ඔයා අවාසනාවන්ත නැහැ. ඔයා දුක්ඛිත කෙනෙක් නෙමෙයි. ඒ හැමදේම සිද්ධ වුණේ ඔයා ගත්ත වැරදි තීරණ මත. ඔයා ගත්ත වැරදි ක්‍රියාමාර්ග අනුව. හැබැයි ඔයා ඒ දේවල් නිසා ජීවිත කාලෙම දුක් වුණා හොඳටම ඇති. ඉතින් ඔන්න වෙලාව ඔයාව වෙනස් කරගන්න. ඔයාගේ ජීවිතේම වෙනස් කරගන්න. ඔයාගේ හිතට උත්සාහය කියන දේ ඇතුල් කරගන්න. ජීවිතේ ජය ගන්න ඕන කියන පිපාසයව ඇති කරගන්න. ලෝකය දිනන්න. ජීවිතේ ජයගත්තේ දුක් විඳපු මිනිස්සු මිසක් සැප විඳපු අය නෙමෙයි. ඉතින් ඔයා මැරෙනකොට මේ ලෝකේ දිනාගත්ත, ලෝකේ ජයගත්ත, ජීවිතය ජයගත්ත කෙනෙක් විදිහට මැරෙන්න. නිකමෙක් වගේ කවදාවත් මැරෙනකන් ඔයා දුක් විඳ ජීවත් වෙන්න එපා. මිනිස්සු ඔයාව හැම වෙලේම පාවිච්චි කරනවා. ඔයාව විවේචනය කරනවා. ඔයාට අපහාස කරනවා. ඔයාගේ අඩුපාඩු හොයනවා. ඔයාගේ වැරදිම දකිනවා. කොයි වෙලේකවත් ඔයාගේ හොඳක් දකින්නේ නැහැ. එක හොඳක් තිබ්බත් ඔයාගේ වැරදි 1000ක් මිනිස්සු කියනවා. වැරදි 1000ක් කියන මිනිස්සු ඔයාගේ එකම එක හොඳක්වත් කියන්නේ නැහැ කියලා ඔයා හොඳට මතක තියාගන්න. මිනිස්සු හරි කැමති අපිට ඇඟිල්ල දික් කරන්න. අපේ අඩුපාඩු ගැනම කතා කරන්න. අපේ වැරදි ගැනම කතා කරන්න. හැබැයි ඒ කවුරුත් අපේ හොඳ ගැන කතා කරන්න කැමති නැහැ. මොකද මිනිස්සු හරි ආසයි අනික් අයව විවේචනය කරන්න. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්න. ඉතින් ඔය ටික අපේ ජීවිතේ ලැබෙනකොට අපේ හිත අසරණ වෙලා ඒත් එක්කම අපි ජීවිතේ පැත්තකට වෙලා ඔහේ දුක් විඳින්න අඬනවා. ඉතින් ඒක නෙමේ කරන්න ඕන හොඳම දේ. ඔයා කාගේවත් වචන නිසා, කාගේවත් අපහාස උපහාස නිසා ඔයාගේ ජීවිතේම ඔයාගෙනුත් ප්‍රතික්ෂේප කරගන්න එපා. ටිකක් මෙහෙම හිතන්න. ඔයා මේ මොහොතේ ඉන්නේ. ඔයාගේ ජීවිතේ ගෙවෙන්නේ අන්ධකාර උමඟක් ඇතුලේ. අන්ධකාරයෙන් වැහිච්ච ගල් ගුහාවක් ඇතුලේ. ඉතින් දුකම පිරුණු ඔයාගේ ජීවිතේ හරියට කළුවර උමඟක් ඇතුලේ ගෙවන ජීවිතයක් වගේ. හිරු එළියක් පායනකන් ඔයා කොච්චර බලන් හිටියත් ඔය උමඟ ඇතුලේ හිරු එළිය පායන්නේ නැහැ. හැබැයි ඔයා උත්සාහ කරන්න ඕන හිරු එළියේ තියෙන පැත්තට ඔයාගේ ජීවිතේ ගමන් කරවන්න. එහෙම නැත්තම් හිරු එළියක් ලැබෙන්නේ නැත්තම් ඔයා ඒ ජීවිතේ හිරු එළිය කරා ඇදගෙන යන්නේ නැත්තම් අඩුම තරමේ උත්සාහ කරන්න. පහනක් හෝ පත්තු කරලා ඔයාගේ ජීවිතේ ආලෝකමත් කරගන්න. ඉතින් ගොඩක් අයට මම කියන්නේ ඔයා අන්ධකාරයේ ඔය උමගක් ඇතුලේ හිර වෙලා දුක් විඳ කලුවරේ අතක ගින්නේ නැතුව හිරු එළියක් හොයාගෙන ඔයාගේ ජීවිතේ ගමන් කරන්න. ඔය උමගෙන් අන්ධකාරයෙන් මිදෙන්න. ඔයාගේ ජීවිතයට ආලෝකයක් පහනක්වත් පත්තු කරගන්න කියලා. කාගේවත් වචන වලට ඔයාගේ ජීවිතේ කඩාවට්ට ගන්න එපා. ඔයා ජීවිතේ ලොකු තීරණයක් ගන්න. මම ජීවිතේ ජය ගන්නවා. මට කවුරු මොනවා කිව්වත් මම මගේ ගමන යනවා. ඔයා සතුට හිතෙන දෙයක් ඔයා කරන්න ගන්න. ඔයාට හැමදේම දුකක් නම් සිද්ධ වෙන්න වගේ ගෙදර ඇතුලේ ඔයාට පුංචි සතුටක් හරි ගේන දෙයක් ඔයා කරන්න. අඩුම තරමේ ඔයා පුංචි මල් පැලයක් බිඳලි හිටවන්න. පුංචි මල් ගහක් හදලා ඔයා ඒකට සාත්තු කරන්න. ඒ තුලින් ඔයාට ලැබෙන සතුට කියන්න වචන නෑ. ඒක අපිරිමිතයි. ඉතින් පුංචි පැලයක් හදලා ඔය පැලයට සාත්තු කරන්න. හිත රිදෙන හැම මොහොතකම එතෙන්ට ගිහිල්ලා ඔයා ඒ ගහ දිහා, ඒ පැලේ දිහා බලාගෙන ආදරෙන් කතා කරන්න. එයාට ඔයාගේ දුක කියන්න. ඔයාට තවත් ගොඩක් ආදරයෙන් කියන්නේ අඬ ජීවිතේ එක තැන පල් වෙලා ඉන්න එපා. මොනවම හරි කරන්න. ඔයා සතුට හිතෙන මං කිව්වා වගේ පුංචි මල් ගහකින් හරවා පටන් ගන්න. පුංචිම දෙයක් කරන්න. ඒ පුංචි දේ ටිකින් ටික ඔයා කරන එක වැඩි කරන්න. ඒ වෙනුවෙන් කාලය යොදවන එක වැඩි කරගන්න. ඔයා කාලය ඒ වෙනුවෙන් කොහොම හරි හොයාගන්න. එක මල් පැලයක් හැදුවහම ඔයාට ඒකෙන් දැනෙන සතුටත් එක්ක ඔයාට හිතේ තවත් මල් පැලයක් හදන්න ඕනි කියලා. ඔය විදිහට මල් ගස් කීපයක් ඔයා හැදුවහම ඔයාට ඔයාගේ සතුට ඉබේම හොයාගන්න පුළුවන්. ඉතින් සමහර විට ඔයා දන්නේම නැතුව ඒ ඔයාගේ විනෝදාංශ ඔයාගේ සතුට ඔයාගේ ව්‍යාපාරයේ බවට පත් වෙන්න පුළුවන්. ඔයාට මුදල් සපයලා දෙන තත්ත්වයට එන්න පුළුවන්. ඉතින් අපි නොහිතන විදිහට අපේ ජීවිතේ සමහර පුංචි දේවල් අපිව ලොකු වෙනස්කම් වලට භාජනය කරනවා. පුද්ගලයන්ගෙන් අපිට ලබන්න බැරි සතුට සමහරට අපිට ගස් ඇල් වලින් ලබන්න පුළුවන්. ගස් ඇල් අපිට ඒ සතුට ලබා දෙනවා.
මේ ලෝකේ ගොඩක් දියුණුණු මිනිස්සු දියුණුනේ ඔන්න ඔය කඩාවැටීම් එක්ක. ජීවිතේ කලකිරීම එක්ක. ජීවිතේ අන්තිමටම කලකිරිලා මැරෙන්න හිතලා හිටපු මිනිස්සු. ජීවිතේ හැමදාම දිනුවේ ඒ වගේ මිනිස්සු. ඒ නිසා ඔයා එහෙම කෙනෙක් නම්, එහෙම තත්වයකට පත් වෙච්ච කෙනෙක් නම් ඔයා ඉන්නේ හොඳම අවස්ථාවේ. හොඳම අවස්ථාව. ඉතින් ඒ අවස්ථාවෙන් ඔයා උපරිම ප්‍රයෝජනය ගන්න. අපේ හිතට ගොඩාක් ශක්තිමත් සිතුවිලි එන්නේ අපි කඩා වැටුනහම. ඒ සිතුවිලි ආවහම ඉතින් ඔයාව නවත්තන්න යකෙක්ටවත් බෑ. ඒක ඔයා හොඳට තේරුම් ගන්න. ඔයා ඒ අවස්ථාවක ඔයා හිතලා බලන්න. එහෙම වෙච්ච අවස්ථාවක් ඔයා මතක් කරගෙන බලන්න. ගොඩක් ව්‍යාපාරිකයන් බිහිුනේ අන්න ඒ අවස්ථාවලට මුහුණ දුන්න අය. ගොඩක් ලෝකේ ජය ගත්තේ ඒ අවස්ථාවලට මුහුණ දුන්න අය. සමහරුන්ට පුංචි කාලෙම අධ්‍යාපනයේ තිත්ත වුණා. පාසල් වලින් එයාලව කොන් කරා. සමාජයට ගියහම මිනිස්සු එයාලව කොන් කරා. ගෙදර ඇතුලේ ජීවත් වෙනකොට අනෙක් පුද්ගලයන් එයාලව කොන් කරා. රැකියාවකට යනකොට රැකියා හැම එකකින්ම එයාලව ප්‍රතික්ෂේප වුණා. එයාලව අයින් කරලා දැම්මා, කොන් කරා. මිනිස්සු අපහාස කරා, උපහාස කරා, වචන වලින් ගහලා දැම්මා. ඉතින් අර පුද්ගලයා මාර විදිහට කඩා වැටුණා. ජීවිතේ අන්තිමටම කලකිරුණා. එහෙම කලකිරෙන මිනිස්සු අද මුළු ලෝකයම හොල්ලන ප්‍රසිද්ධ චරිත බවට පත්වලා, ලෝකයේ ධනවත්ම පුද්ගලයන් බවට පත්වලා, ලෝකයේ දක්ෂම ව්‍යාපාරිකයන් බවට පත්වලා. ඉතින් ඔයා දන්නවා ඇති චීනයේ ධනවත්ම පුද්ගලයා කවුද කියලා. ඔයා දන්නවා ඇති. ඔයා සමහරට ඔන්ලයින් බඩු ඕඩර් කරලා ඇති. alibaba.com. ඉතින් alibaba සමාගම හැදුනෙත් අන්න ඒ වගේ ප්‍රතික්ෂේප වෙච්ච පිස්සෙක් විදිහට හවුවඬු ගහපු, සමාජෙන් කොන් කරපු, හැමෝම අපහාස උපහාස කරපු එහෙම පුද්ගලයෙක්. ඉතින් එහෙම පුද්ගලයෙක් වෙච්ච ජැක්මා කවමදාවත් ජීවිතේ කලකිරුනේ නැහැ. ජීවිතේ කරුමක්කාරයි, අවාසනාවන්තයි, කාලකන්ණී කියලා හිතලා පැත්ත කරලා අඬාඬ හිටපු කෙනෙක් නෙමෙයි. ජීවිතේ කොහොම හරි ජය ගන්න ඕන කියලා උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කරලා මුළු ලෝකෙටම තමන්ගේ නම ප්‍රසිද්ධ කරලා ලෝකෙම ධනවතුන් අතරට පත්වෙච්ච ලෝක ප්‍රසිද්ධ ධනවතෙක්, පෝසතෙක්, ව්‍යාපාරිකයෙක් මුළු ලෝකෙම ඔහුගේ කතාව තමන්ගේ මොටිවේෂන් එක කරගෙන ගොඩක් අය වැඩ කරනවා. ඉතින් ඒ වගේ පුද්ගලයෝ තමයි අද ලෝකයේ දිනන්නේ. ඉතින් එහෙම වෙච්ච ඔයාට මට ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි අපිට ඒ හැමදේම කරන්න අපේ ආත්ම විශ්වාසය, අපේ ආත්ම ශක්තිය, කැපවීම, අදිෂ්ඨානය ගොඩාක් අවශ්‍යයි. ඉතින් එහෙම තිබ්බොත්, ඒ වගේම අපේ බුද්ධිය, ඔය හැමදේම තිබ්බොත් අපටත් පුළුවන් මේ ලෝකෙම ජය ගන්න. හැමෝම හම්වඩු ගහන චරිත විදිහට ජීවිතේ ඒ විදිහට හම්වඩු ගැහුවත් ඔයාට පුළුවන් සාර්ථක වෙන්න, ලෝකම ධනවතෙක් බවට පත් වෙන්න, පොහොසතෙක් බවට පත් වෙන්න, කිසිම අඩුපාඩුවක් නැතුව සැපවත් ජීවිතයක් ගත කරන තත්ත්වයට ඔයාගේ ජීවිතය හදාගන්න හොඳම අවස්ථාව තමයි ඔයා මේ කඩා වැටිලා ඉන්න අවස්ථාව, දුකින් ඉන්න අවස්ථාව. ඉතින් තවත් ජීවිතේ හඬ ජීවත් වෙන්න එපා. නොලැබුණු දේවල් ගැන දුක් වෙන්න එපා. සමාජයෙන් අපහාස උපහාස එන්න ඔයා යකඩයක් වගේ ශක්තිමත් වෙන්න. යකඩයක් තලන්න තමයි ඒ යකඩේ ශක්තිමත් උනේ, මෝහත් උනේ. ඉතින් තියුණු ආයුධ බවට පත් උනේ තැලිච්ච යකඩ. ඉතින් ඔයත් ඒ වගේ තැලෙන්න තියුණු ආයුධයක් වගේ මෝහත් වෙලා ඔයා සමාජයේ ඔයාගේ නම බබලවන්න උත්සාහ කරන්න. ඔයා පුංචි දෙයක් හරි පටන් ගන්න. තවමත් ඔයා අනුන් මත නම් යැපෙන කෙනෙක් වෙලා ඉන්නේ. අනුන්ගේ රුපියලක් දිහා නම් බලාගෙන ඉන්නේ. අනුන් දෙන දෙයකින් නම් කාලැඳලා ඉන්නේ. ඔයා තවත් ඒක කරන්න එපා. කිසිම වෙලාවක අනුන්ට වදයක් වෙන්න එපා. කිසිම වෙලාවක අනුන්ගේ රුපියලක්වත් ඉල්ලගෙන ජීවත් වෙන චරිතයක් බවට පත් වෙන්න එපා. අත් දෙක තියෙනවා නම්, කකුල් දෙක තියෙනවා නම්, මොළේ තියෙනවා නම්, ඔළුව තියෙනවා නම්, ඇස් දෙක පේනවා නම්, කන් ඇහෙනවා නම් ඔයාට මේ ලෝකේ මොනවද කරන්න බැරි. නිකමෙක් වගේ, කම්මැලියෙක් වගේ, දුක් අවාසනාවන්තයි කිය දුක් වෙවි ඉන්න එපා. උත්සාහ කරන්න. පුංචි දෙයක් පටන් ගන්න. ඒ පටන් ගන්න දේ සාර්ථක වෙනකන් ඔයා උත්සාහය අතාරින්න එපා. ඔයාගේ අදිෂ්ඨානය බලවත් කරගන්න. ඔයා අද නිකන් චරිතයක් වුණාට, කවුරුත් ගණන් ගන්නේ නැති චරිතයක් වුණාට, හැමෝම ඔයාට ඇඟිල්ල දික් කරාට ඔයා ගොඩක් වටින චරිතයක් බව එයාලට දවසක පෙන්වන්න. 2025 මේ අවුරුද්ද ගෙවෙන්නත් තව තියෙන මාස 2ක් වගේ. ඉතින් මේ අවුරුද්දත් ඔයා නිකමෙක් වගේ ගෙවලා දාන්න එපා. ඉතින් ඔයාට පුළුවන් ඊළඟ අවුරුද්දට යනකොට ඔයාට
මේ අවුරුද්ද තුලදීම වටිනාකමක් දීලා වටින චරිතයක් විදිහට ඔයාට 2026 අවුරුද්ද පටන් ගන්න. ඉතින් මේ අන්තිම මාස කීපෙත් ඔයා නිකමෙක් වගේ ඉන්න එපා. අනුන්ගේ යැපෙන්න එපා. අනුන්ගෙන් කන්න බලාගෙන ඉන්න එපා. එකම පරණුවේ චැඳුන් ටික ඇඳ අවශ්‍ය දෙයක් ගන්න අතේ සල්ලි නැතුව කාලකන්ණි විදිහට අනුන්ගෙන් කකා බෙබි ඉන්න කෙනෙක් වෙන්න එපා. කරුණා කරලා ඔයා අදම පුංචි මුදලක් හරි එකතු කරගන්න දේම ඔයාගෙම කියන ඔයා ආස කරන පුංචිම දෙයක් පටන් ගන්න. ඒ දේ පටන් අරන් ඒ දේ නිතර ක්‍රියාවේ යොදවන්න. ඉතින් රැ තියෙන ඔයාට කාලය ඕන විදිහක තියෙනවා. ඔයා ඒ කාලය හොයාගෙන ඒ වෙනුවෙන් ඒ කාලය වෙන් කරලා ඒ වෙනුවෙන් කැප වෙන්න. ඒ දේ වෙනුවෙන් මහන්සි වෙන නිදි වරාගෙන ඒ දේවල් කරන්න කැප වෙන්න. එහෙම කරොත් ඔයාට කවදා හරි අනිවාර්යෙන් ඔයාට හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. ඉතින් වෙන දේවල් වලට වියදම් කරන සල්ලි ඔයාගේ පුංචි ව්‍යාපාරයක් වෙනුවෙන් ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඒක පටන් ගන්න. කවුරු කොහොම මොනවා කිව්වත් ඔයාගේ ඒ දේ පටන් අරගෙන ඔයා ඒක නිතර කරන්න. කවදාවත් මග නවත්තන්න එපා. අපි දෙයක් පටන් ගන්නකොට මිනිස්සු ඕන තරම් කතා කියනවා. හැබැයි ඔයා සාර්ථක වෙන්න නම් ඔයා පුංචිම හරි දෙයක් පටන් ගන්න. ඒ දේ කරලා ඔයා සාර්ථක වෙලා පෙන්නන්න. ඔයා සාර්ථක වෙනකම් මිනිස්සු ඔයාව නිකමෙක් විදිහට ගණන් ගන්නවා. ඔයාව කිසිම හොඳ ගුණාංගයක් නැති මිනිස්සෙක් කියලා හම්වඩු ගහනවා. ඒක නිසා ඔයාට පුළුවන් පුංචි දෙයක් පටන් අරගෙන ඒක සාර්ථක කරගෙන ඔයාගේ ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න. ඉතින් ඔයා සාර්ථක වෙනකොට ඔය ඇඟිල්ල දික් කරගෙන කවුරුත් ඔයාගේ ඉස්සරහට එන්නේ නැහැ. ඔයා සාර්ථක වුණාම ඔය කවුරුත් හරියට හීලා වෙච්ච බල්ලෝ පූසෝ වගේ වෙන දවසක් එයි. අන්න එදාට එහෙම වෙනකම් ඔයාගේ ගමන යන්න. කිසිම හේතුවකට නවත්තන්න එපා. අනුන්ගෙන් සල්ලි ඉල්ලන්න එපා. ඔයාගේම මුදල් හොයාගෙන අනික් අයටත් දෙන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න. නායට රුපියල් 1000ක් ඉල්ල ගන්න අද ඔයාට කෙනෙක් නැති වුණාට ඔයා හරි හම්බ කරගත්ත දවසක අනුන්ට නායට මුදලක් දෙන්න පුළුවන් තත්ත්වයක් ඔයා හදාගන්න. පුළුවන් හැම වෙලාවෙම අනුන්ට උදව් කරන්න. මතක් කරලා බලන්න ඔයාගේ ගෙදර සමහර දවස්වලට ඔයාගේ පර්ස් එකේ එකම එක රුපියලක් නැතුව තිබ්බ දවස් ඕන තරම් තියෙන්නේ නැති. ඔයාගේ දරුවන්ට මොනවා හරි කන්න අරන් දෙන්න එක රුපියලක් ඔයාගේ අතේ නැතුව කොයිතරම් අසරණ වුණාද. සමහර දවස්වලට ඔයාගේ ගෙදර උයන්න එළවලුවක් ගන්න සල්ලි නැතුව ඔයා බඩගින්න ඉන්නේ නැති. පොල් සම්බෝලයක් හදාගෙන ඔයා කන්නේ නැති. ගෙදර තේ බොන සීනි ටික නැතුව ඔයා ගොඩක් හූල්ලන්නේ නැති. ගොඩක් අසරණ වෙන්නේ නැති. අන්න ඒ අවස්ථාව ඔයා මතක් කරගන්න. ඒ අවස්ථාවල ඔයා දැනුණ අසරණකම ඔයා මතක් කරන්න. ඉතින් ඒක නිසා ඒ විදිහට ඔයා අසරණ වෙන්න ඉඩ තියන්න එපා ඉදිරියේදීත්. ඔයා ඒ අසරණකම් ඔක්කොම ඔයාගේ ජීවිතේට ශක්තියක් කරගන්න. ලොකු ශක්තියක් කරගන්න. ජීවිතේ මම ඒ දේවල් අත්විඳා. ඒ නිසා ඔයත් ඒ විදිහට හිතලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න මම ඔයාට කියන්නේ පුංචිම දෙයක් පටන් ගන්න. පුංචි තැනකින් පුංචි බිස්නස් එකක් පුංචි ව්‍යාපාරයක් ඔයා පටන් ගන්න. ඒක ඔයා කොහොම හරි සාර්ථක කරගෙන ඔයා එදා විඳ දුක් හැම දෙයක්ම දරාගෙන ඒ විඳ දුක්පර ජීවිතේ ආයෙත් ගත කරන්නේ නැති වෙනවා. ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. මිනිස්සු කතා කියයි අපට අපහාස කරයි උපහාස කරයි ඒ කිසි දෙයක් ගණන් ගන්න එපා. තමන්ගේ හිසට තම අතමේ සෙවණැල්ල. ඒක නිසා කාගේවත් වචන වලට තැලෙන්න එපා. ජීවිතේ මොන විදිහටද ඔයා ගත කරත් ඔයාගේ ජීවිතේ අනාගතේ කොයි විදිහටද ගත කරන්න කියලා ඔයා ප්ලෑන් කරගන්න. ඔයා ඒක දැම්ම දකින්න. මේ ලෝකේ ජීවත් වෙනකොට මුදල් කියන දේ අපිව ගොඩාක් අසරණ කරනවා.